හෙලෝ ගුඩ් මෝනිින් අද අපේ ඉන්දියන් ටුවර් එක තුන්ගෙන දවස ඉතින් අපි පහුගේ දවස් දෙකේම හිටියේ දිල්ලිවල ඉතිං දිල්ලිවල හිටපු හොටල් රූම් එක තමයි මේ දැන් වෙලාව උදේ හයට වගේ ඉතිං එලිය උෂ්ණත්වය මේ වෙලා වෙන සෙන්ඩුගේට් 11ක් වගේ ඉතිං අද අපි උදේ පාන්දර යනවා මනාලිවලට ඉතිං අද අපේ සම්පූර්ණ ජර්නියක දිල්ලිටු මනාලි කිලෝමීටර් 550ක් විතර තියෙනවා යන්න ඉතිං අපි තෝරගත්තේ ට්‍රේන් එක ගිහිල්ලා බස් එක යන්න ඉතිං මෙහි ඉඳන් අපිට දිල්ලි ඉඳන් ඔයාලට මනාලි යනවනම් ඩිරෙක්ට් බස් එක යන්නත් පුළුවන් පැය 11ක 12ක විතර ජර්නි එකක් ඉතිං අද අපි උදේ පාන්දර දිල්ලි මේන් රේල්වේ ස්ටේෂන් එකෙන් ගන්නවා ට්‍රේන් එක පැය 3ක් විතර යන එක්ස්ප්‍රස් ට්‍රේන් එකක් ඉතින් ඊට පස්සේ චදිංගාර් කියලා පැත්තකට යන්නේ ගිහිල්ලම තමයි බලන්න වෙන්නේ ඉතින් ඒ පැත්තෙන් එතනින් අපි ආයි බස් එකකට මාරු වෙන්න ඕනේ ඉතින් එතන ඉඳන් අපි බස් එකක් බුක් කරලා තියෙන්නේ ඒක පැය 8ක විතර ජර්නි එකක් ඉතින් සමහර විට අපි අද යද්දී රෑ වෙලා තියෙයි එහෙ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 0.5 අතර වගේ තියෙන ඉතින් අපි ඔක්කොම රෙඩි කරගත්තා ඉතින් අපේ බෑග්ස් ඔක්කොම පැක් කරගෙන තියෙන්නේ දැන් අපි තව විනාඩි 10කින් විතර අපි යනවා රේල්වේ ස්ටේෂන් එකට. ඉතින් රේල්වේ ස්ටේෂන් එකට මෙතන ඉඳන් පයින් යන දුර. ඉතින් බලමු ගිහිල්ලා කොහොමද ට්‍රේන් එකට සෙට් වෙන්නේ කියලා. ඉතින් කිසිම අයිඩියා ගන්න නැහැ. ටිකට්ස් නම් අපි ඔන්ලයින් බුක් කරගත්තා. ඔන්ලයින් බුක් කරගත්තා. ඉතින් 7:40ට තමයි ට්‍රේන් එක තියෙන්නේ. අපි පැයකට විතර කලින් ට්‍රේන් රේල්වේ ස්ටේෂන් එකට යන්න දාගත්තා. ඉතින් සම්පූර්ණ විස්තරය මම අරගෙන එන්නම් කොහොමද ජර්නි එක කොහොමද එක්ස්පීරියන්ස් එක ඊට අමතරව අපිට ගිහපු කොස්ට් එක. ඉතින් මේකේ පළවෙනි වීඩියෝ එකේ මම ඔයාලට මෙහෙට එද්දි සහ දිල්ලි වල හිටපු කොස්ට් එක ඒ වගේම දිල්ලි වල අපේ විස්තර ඔක්කොම අරගෙන ආවා. මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් කලින් වීඩියෝ එක බලන්න මේ විස්තර ටික දැනගන්න පුළුවන්. ඉතින් අද ජර්නි එකත් එක්ක හැමෝටම එකතු වෙන්න කියලා ඉල්ලනවා. ඉතින් බලමු අපි රේල්වේ ස්ටේෂන් එකට ගිහිල්ලා කොහොමද එක්ස්ප්‍රස් ට්‍රේන් එකක් තියෙන එක ගන්නේ කොහොමද කියලා. ඉතින් මේ ට්‍රැවල් ලොග් එක මේ ජර්නි එක ආවේ මගේ යාළුවෙක් එක්ක. ඉතින් දිමුතු. ඉතින් එයාගෙත් වීඩියෝස් මේ ලොග් එකේ ඉන්ක්ලූඩ් වෙනවා. ඔක්කොම හරි මේ පාරේ ගිහිල්ලා බෑග් එක මොනවා අනතුරක් මොන තමයි මගේ හොඳ පණ යන්නේ. ඔයාලට තේරෙන්නේ නැතිනේ යන්නේ. දැනටවත් මට හඳටම හති. මේ පාරවල් නම් ගන්න දෙයක් නැහැ. මේක කොහොමද ජීවත් වෙනවද දන්නේ නැහැ. ඒක තැන් වල හරි තමයි. මට ඉතින් හැමතැනම වෙනස් කරන්න බෑනේ. පුළුවන් විදියට එන්ජොයි කරන්න. මේ වගේ දේවල් දැක්කම නම් හිතෙනවා ලංකාව දාහන සම්පතයි. අර හැමෝම කියනවා වගේ මිනිස්සු කොච්චර ලංකාවට වැන්නත් ඇත්තටම ඔයාලා පොඩ්ඩක් එළියට ගිහලා බලන්න ඕනේ. ඉන්න රටවල් කොහොමද කියලා. Oh guys, kita sih වැඩි දැන් මෙන්න තියෙන ආටෝස් පස්සේ යනවා මොකක් කට්ටිය මෙහි ගන්නේ චපාති ඔව් හත්කලා මේ සීතලයි නේ යකෝ සීතලයි සිරාටම කියන්නේ රේල්වේ ස්ටේෂන් එකට මාරු වෙන්න යන්නේ ini mandi hai
මම පළවෙනි දවසට දැන් පළවෙනි දවසට දැක්කේ अजमेर गेट गाड़ी ले लेते शताब्दी ने कार कवानी අම්මට සිර මේ පැත්තෙන් යන්න වෙන්නේ මේ හස අර 7යි කාලේ කියලා තිබ්බ ට්‍රේන් එක මේ ස්ටේෂන් එකට ගහන වෙලාව වෙන්න ඕන ඈ මේ බලන්න ස්ටේෂන් එක නිව් දිල්ලි නිව් දිල්ලි රේල්වේ ස්ටේෂන් මං ඒක දැනන් හිටියේ නෑනේ එන්න හයිවේගෙන් එන්ජින් එකක් තියෙනවා Hi. क्या यहाँ पे तेरे क्या वीडियो है टिकट हो गई ये हाँ यस यस නේ අපි අතනින් කෙලින්ම ඇතුළට යන්න ඕනේ බා මේ ටිකට් කන්ෆර්ම් ඈ චණ්ඩීගඩ යන්නේ හරිද අත්වලාමක් යන්නේ මෙතනින් හොඳම චෙක් කරනවා අපිට වෙලාවක් නැති හින්දා මේ බලන්න කට්ටිය හැමතැනම නිදි හරිද ඔව් ට්‍රේන් වලට බලන්න ඉන්න පව්වනේ ඇතුළට ගිහිල්ලා ඉවරලා හම්බෙමු පොඩි දාඩියකුත් දැම්මා ඇත්තටම දාඩි දාලා තියෙන දැන් නැහැ දැන් බලන්න අයම අපි ට්‍රේන් එක බලමු මෙතන ට්‍රේන් එක දන්නේ කොබන් ටිකට් අරය එතන ඉන්න අරයන් හම් පෙන්නනවා we are going starting it टिकट पूरा प्रभु हां गुड okay thank you okay cool අම්මනේ platform 2 එකට යන්නලු මට පේන්නේ උඩින් යන්නක් තියෙනවා යම හරි දැන් දිවිල්ලක් තියෙන්නේ අයියෝ කාගේ හරි හැප්පිලා බුටි කන්න වෙයිද දන්නේ නැහැ මට සිරි Only New Delhi Alba Shatabdi Express. shit. Okay, යාළුවනේ නවතින්න වෙනවා. ඉතින් අන්තිමට අපි විනාඩි 10ක් තියලා ට්‍රේන් එකට සෙට් වුණා. ඉතින් මේක platform 2 එකට තමයි ඇවිල්ලා තිබ්බේ. ඉතින් පොඩ්ඩක් උඩින් යන්න ඕන. ඔයාලා එනවා නම් මේ ට්‍රේන් එක යනවා නම් අනිවාර්යෙන් පොඩ්ඩක් මතක තියාගන්න දෙවෙනි platform එකට මාරු වෙන්න ඕන. ඒක daily යන ට්‍රේන් එකක්. daily platform 2 එකට තමයි එන්නේ. Shatabdi Express කියලා තමයි මේක තිබ්බේ. ඉතින් මේක අපි බුක් කරේ exclusive class කියන එක. ඉතින් ලංකාවේ first class වගේ තමයි. ඉතින් මේක අපිට breakfast included ඊට පස්සේ washroom මේ දේවල් හොඳට clean තියෙන හින්දා අපි මේක තමයි ගත්තේ. ඉතින් මේකෙදි කෑම අපිට හම්බෙනවා මේ unlimited. ඇත්තටම කෑම නම් මේකේ දුන්නා unlimited. ඇති වෙන්න කන්න තිබ්බා. coffee tea ඊට පස්සේ breakfast එකට omelette bun ඊට පස්සේ bread තිබ්බා ඊට පස්සේ ඔය වගේ විවිධ ඒවල් අපිට ගෙනත් දුන්නා. ඉතින් ඕන තරම් කන්න පුළුවන්. ඒ පැත්තෙන් නම් සුපිරි.
ඉඩවස් ඉතින් මේක තමයි ගන වැඩිමල් ටිකට් එක මේ ට්‍රේන් එකේ තිබ්බ. ඉතින් මේක AC ක්ලාස් එකක් තියෙනවා. ඉතින් අපි AC ක්ලාස් එක ගත්තේ නෑ. මේක ගත්තා මොකද අපිට මේක එක්ස්පීරියන්ස් කරන්න ඕන කම හින්දාමයි අපි මේක බුක් කරේ. ඉතින් එක්ස්ක්ලූසිව් ක්ලාස් එකේ මෙහි ටිකක් අර හයි ක්ලාස් එකේ කට්ටිය තමයි මේක යූස් කරන්නේ. ඉතින් වටේ පිටේ වැඩිය මම රෙකෝඩ් කරන්න ගියේ නැහැ ඒක නිසා. ඉතින් දිල්ලි වල මේක අපි යන්නේ චතිංගර් වලට. චතිංගර් වලට පැය 2කමාරක වගේ ට්‍රේන් රයිඩ් එකක් තමයි තියෙන්නේ. ඉතින් එක්ස්ප්‍රස් ට්‍රේන් එකක් කිලෝමීටර් 280ක් වගේ මට මතක විදියට පැය 2කමාරක් වගේ ඇතුළත අපිට යන්න පුළුවන්. ඉතින් අපි 11 වෙද්දී චතිංගර් වල. ඉතින් ඊට පස්සේ අපි චතිංගර් වලින් බස් එකක් ගන්නවා. බස් එක අරගෙන බස් එකේ පැය 9ක් වගේ මනාලි වලට යනවා. ඉතින් ඕක තමයි අපේ අද දවසේ ජර්නි එක. ඉතින් මේකෙදී අපි කිසිම අයිඩියා ගන්න නැහැ චතිංගර් මොන වගේද ෆස්ට් ටයිම් යන්නේ. ඉතින් ඒක නිසා අපි බ්‍රෙක්ෆාස්ට් එක අපිට මේකෙන් හම්බ වෙන හින්දා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි ලන්ච් එක බලනවා චතිංගර් වලදී රෙඩි කරගන්න. ඉතින් ඔයාලට ට්‍රේන් රයිඩ් එකක් කරන්න ඕනේ නැහැ. මනාලි යනවා නම් ලේසිම විදිය තමයි දිල්ලි වලින් කෙලින්ම මනාලි බස් එකක් අරගෙන යන්නේ. ඉතින් ස්ලීපර් බස් එකක් ගත්තම නිදාගෙන යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. පැය 11කින් කෙලින්ම මනාලි වලින් බහින්න පුළුවන්. අපිට ඇත්තටම මේ ට්‍රේන් එක එක්ස්පීරියන්ස් කරන්න ඕනි හන්දම තමයි අපි මේක බුක් කරේ. මොකද අපිට මෙතෙන්දී කොස්ට් වෙනවා මේ ජර්නි එකට එක්කෙනෙක්ට ඉන්දියන් රුපියල් 2000ක් විතර. ඕක බස් එකේ ගියා නම් ඇත්තටම වෙන්නේ ඉන්දියන් රුපියල් 700කින් අපිට මනාලි වලට යන්න තිබ්බා. ඉතින් අපි මේකත් එක්ස්පීරියන්ස් කරා. ඉතින් මෙහෙ මිනිස්සු එක එක විදියයි. ඉතින් අපිට ආසාව තිබ්බා කොහොමද මේ ට්‍රේන් එක මොන වගේද කියන එක එක්ස්පීරියන්ස් කරන්න. ඉතින් අපි ඊළඟට බලාපොරොත්තු වෙනවා අනිත් AC ක්ලාස් එකත් එක්ස්පීරියන්ස් කරන්න. ඉතින් ට්‍රේන් එක නම් මේකේ සර්විස් එක නම් සුපිරියටම තිබ්බා. කිසිම අවුලක් නැහැ. ඒක රේට් කරනවා නම් හොඳයි. ඒක අපේ ලංකාවේ ෆස්ට් ක්ලාස් ට්‍රේන් එක දෙන සර්විස් එකම මේගොල්ලෝ මෙහි ඊටත් වඩා හොඳට සර්ව් කරනවා. අනිත් දේවල් ඔක්කොම ඇරේන්ජ් කරලා තියෙනවා. ඉතින් මේ පැත්තෙන් නම් කිසිම ප්‍රශ්න නැහැ. අනිත් එක තමයි මෙහි ට්‍රේන් හැබැයි වෙලාවටම වැඩ කරනවා. අපි 7:40ට ට්‍රේන් එක තිබ්බේ. 7:40ටම ට්‍රේන් එක ස්ටාර්ට් කරා. ට්‍රේන් එක පඩ දිගයි. ඉතින් අනිවාර්යෙන් ඔයාලා ට්‍රේන් එකකට සෙට් වෙනවා නම් ටිකක් කලින් යන්න. මොකද කිසිම අයිඩියා ගන්න නැහැ කොහෙද මේ අපේ සීට් එක තියෙන්නේ කියලා මේ හොයාගන්න. ට්‍රේන් එක කිලෝමීටර් 2-3ක් විතර දිගයි. එතකොට අනිත් කොනේ ඉඳන් අනිත් කොනට යන්න විනාඩි 15ක් 20ක් විතර යනවා. මේ හදිසියවත් පැත්ත මාරු වෙලා ගියොත් එහෙනම් ඉතින් අපි ඇවිල්ලා කොහොම හරි ට්‍රේන් එක අපේ ක්ලාස් එක තියෙන ඒරියා එක හොයාගත්තා. ඉතින් ওই විදිහට තමයි අපේ අද මනාලි ජර්නි එක පටන් ගත්තේ. දිල්ලි වල කතා ගත්තොත් දිල්ලි එන ජනාකිරණ. ඉතින් මේක යද්දී ටික අර තාම කඳු පැත්තකට නෙවෙයි යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ටික අර ජනාකිරණ ගතිය අඩු වෙවි යනවා. ඉතින් ඒකත් එක්ක තමයි වෙන්නේ. ඉතින් දිල්ලි වල ටිකක් හරි අමාරුයි. අපි හිටපු හොටෙල් එක තිබ්බ ඒරියා එක පට්ටම ජනාකිරණයි. ඉතින් මෙහි අපි යන රූට් එකේ ඇත්තටම අපිට බලා ගන්න පුළුවන් උනේ ඇග්‍රිකල්චර් ලෑන්ඩ්ස් ගොඩක්ම තිබ්බේ. ඇග්‍රිකල්චර් සයිඩ් එකේ ෆැක්ටරිස් අගා කරපු ඉඩම් තමයි පේන තෙක් මානික අපිට බලා ගන්න පුළුවන් උනේ.
Anything? Hey, I made a friend. Hi. Preeti. Hello. This is Preeti. Wait for it. Have a safe journey. Bye. ඉතිං අපි දැන් ආවා චදිංගරාවලට චදිංගරාවලින් අපි බැස්ස අපේ ට්‍රේන් රයිඩ් එක මෙතනින් ඉවරයි. ඉතිං මෙතන ඉදං අපිට බස්ස එකේ තමයි මනාලිවලට යන්න තියෙන්. ඉතිං චදිංගරායින්දල මනාලිවලට කිලමිට 380ක් විතර තියෙනවා. පැය 9ක විතර බස් රයිඩ් එකක් තියෙනවා. ඉතිං දැන් වෙලාව උදේ 11:15යි. ඉතිං අපේ බස් එක තියෙන හවස 3:00ට. ඉතිං අපේ ප්ලෑන් එක පොඩ්ඩක් චදිංගරාවල එලියට ගිහිල්ලා මොනහරි අපේ ලංචකත් අරගෙන එමිහිට බස් එකට සෙට්වෙන්. ඉතිං චදිංගරා කියන්නේ හරියානා ඊට පස්සේ පංජාබ් කියන ස්ටේට්ස් ප්‍රාන්ත දෙකේම කැපිටල් එක විදියට අගනගර විදියට තමයි චදිංගරා කට්ටිය හඳුන්නන්නේ. ඉතිං ලොකු සිටිය එකක් දිල්ලි වගේම හැමදේම තියෙනවා. ඉතිං අපි බලමු කොහොමද චදිංගරාවල එක්ස්පීරියන්ස් එක් කියලා එලියට ගිහිල්ලා. විනාඩි 10ක් විතර තිබිලා අපි ආපු ට්‍රේන් එක ගියා. ඉතින් ආපු ට්‍රේන් එක තව මං හිතන්නේ කිලෝමීටර් 150ක් විතර තමයි එන්ඩ් එක තියෙන්නේ. ඉතින් අපි විනාඩි 30ක් 40ක් විතර ස්ටේෂන් එකේම හිටියා. ඉතින් ස්ටේෂන් එකේ අපේ වැඩ වගේක් තිබ්බා කරගන්න. ඒකත් එක්ක අපි ස්ටේෂන් එකට වෙලාම හිටියා. මොකද ගොඩක් ටයිම් එක තියෙන හින්දා. ඉතින් එක ජාතියේ ට්‍රේන්ස් ආවා අපි හිටපු ටිකට. ඉතින් ඉන්දියාව ට්‍රේන්ස් මාර දිගයි. අපි දැකපු විදියට හැම ට්‍රේන් එකක්ම කිලෝමීටර් එකක් දෙකක් විතර දිගයි. විනාඩි 4ක් 5ක් විතර යනවා ස්ටාර්ට් එකේ ඉඳලා එන්ඩ් එක ඉවර වෙන්න. ඉතින් අපි ඒකත් බැලුවා. බලලා ඊට පස්සේ අපි ස්ටේෂන් එකෙන් උබ එකක් දාගෙන ළඟම තියෙනවා මෝල් එකක්. ඉතින් අපි මේ මෝල් එකට යන්න තමයි අපේ ප්ලෑන් එක. ඉතින් තව දෙයක් කියන්න ඕන. ඉතින් චදිංගරාවල මේන් ඉන්ටර්නේෂනල් එයාපෝට් එකක් තියෙනවා. මේ අපිට එනවනම් කෙලින්ම ඔයාලට ෆ්ලයිට් එකේම චදිංගරාවලටම එන්න පුළුවන්. ඉතින් ඉන්දිගෝ වගේ යූස් කරනවනම් එයාලා ඉන්න එක ඔයාට කලම්බොටු චදිංගරාවලටම එන්න පුළුවන්. ඇවිල්ලා මෙතන ඉඳන් බස් එකේ මනාලි යන්නත් හැකියාව තියෙනවා. මේ දැන් ඉන්නේ චණ්ඩීනගර් ස්ටේෂන් එකේ. දැන් චණ්ඩීනගර් ස්ටේෂන් එකේ ඉඳලා මොනවා හරි කන්න යන්න ඕනේ. ට්‍රේන් එකෙත් ඇති වෙනකන් කන්න දුන්නා. මොකද හසා බුක් කරලා තිබ්බේ මේ එක්ස්ක්ලූසිව් එකක්. ඒකේ ආයේ මොනවත් නැහැ. කන්න දෙනවා. ඉවරයක් නැති වෙන කන්න තුනේ. කමන්නේ. දැන් අපි යන්න හදන්නේ ආයේ මැක්ඩොනල්ඩ් එකකට හරි KFC එකකට හරි මොනවා හරි බඩක් අවුල් යන්නේ නැති වෙන කන්න මොනවා හරි හොයාගන්න තමයි. මේ තියෙන චණ්ඩීනගර් ස්ටේෂන් එක. ඔයාලට පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. Development of Chandigarh railway station කියලා තියෙනවා. Way to exit. මෙතනින් තමයි අපි දැන් යන්නේ. බෑග් ගොඩක් තියෙනවා. ඉතින් කලින් වගේ තමයි ට්‍රේන් එකේ ආවා කියලා බෑග් එක දාලා යන්න බෑනේ. යන් එහෙනම්. ඉතන තරම් ඉතින් ලස්සන නැහැ මෙහි රේල්වේ ස්ටේෂන් එක. හැමතැනම ඉන්නවනේ. මෙතනින් ඇතුළට යනවා බලමු. අන්ඩර් ඩෙවලොප්මන්ට් තමයි තියෙන රේල්වේ ස්ටේෂන් එක තියෙන්නේ. අසා තමයි ඉස්සරහින්.
Kau mana? Ini station ni. Ayo, ada ni. Eh? Ayo ni. Ah. Ah, dah mungkin. Ini station ni. Ayo ham beng. Candi nangga station ni kita ni tu. Ticket counter ticket ni tu na. Ah, meeting tu na. दिखा रहे अरे मिस्टेक तो तीन थी यार महीना है 10 गतिया 3 इधर में स्टेशन है के रूटीन හරියට බලුවොත් එහෙනම් මේක නම් අන්ඩර් ඩෙවලොප්මන්ට් තියෙන්නේ ඒ වුණාට ඉතින් අපේ ලංකාව වගේ ඉතින් හැමදාම මේ අදහද තියෙන එකක්ද දන්නෙත් නෑ කොච්චර කාලයක් කලින් හොඳට තිබුණා කියලා නම් තේින්නේවත් නෑ ගොඩක් කට්ටිය මෙතන බලන් ඉන්න ට්‍රේන් එකක් මොනවද තියෙන්නේ ඔක්කොම විශේෂයක් දැනන්නේ පොඩි ෂොප් එකක් තියෙනවා. ඒකෙන් මම අර අපේ වගේ සීන් එකක් තමයි යන්නේ. ඇතුළට ආව ගාන සල්ලි ගන්නවනේ. ඔව් ඔව්. ප්ලැට්ෆෝම් පි. රුපියල් 50ක් ගන්නවා පාඩු වෙන්නේ බා. हैं? රුපියල් 50ක් ගන්නවා කියන්නේ? काफी देर से कर रहे थे आप सॉरी? आप पहले भी आपने राइड वो करी थी काफी देर टाइम लग गया आप राइड बुक करने में Yeah, yeah. राइट Yes. And one got cancelled actually. ඉතින් ඌබ එකක් දාගෙන අපි ආවා මෙතන චන්දිගර්වල ලොකු මෝල් එකක් තිබ්බ එතෙන්ට ආවා KFC McDonald's තියෙන හින්දා ඉතින් ඒකෙන් අපි කෑමත් අරගෙන ටික වෙලාවක් ඉඳලා ආයි මෙතන ඉඳන් කිලෝමීටරයක් විතර තියෙනවා බස් එක බෝඩින් ප්ලේස් එකක් අපිට එවලා තිබ්බා රෙඩ් බස් ඇප් එකෙන් මෙතෙන්ට යන්න ඕනේ ඉතින් ආයි අපි මෙතන ඉඳන් ඌබ එකක් දාගෙන බස් එකට සෙට් වෙන්න තමයි ප්ලෑන් එක ඉතින් මෝල් ඇතුළට එහෙම යන්න බැහැ මේ දවස්වල ඔක්කොම බෑග් සම්පූර්ණයෙන්ම චෙක් කරනවා. ඉතින් ඒක හින්දා ට්‍රේන් රේල්වේ ස්ටේෂන් මෝල් හැමතැනම යද්දී බෑග්ස් සම්පූර්ණයෙන්ම චෙක් කරලා තමයි ඇතුළට යන්න පුළුවන්. ඉතින් අපි මෙතනින් ආයි ඌබ එකක් දාගෙන බස් එක තියෙන තැනට ගියා විනාඩි 15ක් විතර ටයිම් එකක් අපිට ගියා. මේ බස් එකට බෝඩ් වෙන්න යන්න මේ හරි ලේසියි මොකද රෙඩ් බස් ඇප් එක යූස් කරනවා නම් ඔයාලට බස් එක ලයිව් පෙන්නනවා එන ටයිම් එක ඊට පස්සේ එයාලගේ බෝඩ් වෙන්න ඕන ලොකේෂන් එක ඊට පස්සේ ඒ හැම විස්තරයක්ම ඇප් එකේ බලා ගන්න පුළුවන්. හරි ඔන්න අපි බස් එකට යන්නේ. බස් ගොඩක් තියෙනවා. අර ජොක්න කලම් බයනවා වගේ තමයි. කොහොමද? ඒකයි බස් එක. බස් එක ෆුල් කරනවා. තෙල් ගහනවා. මම හිතන්නේ ඩ්‍රයිවර් අයියාද කොහෙද? in the bus again. Yang ini. All this thanks to HBL. Asli istirahat kita kerja. Lakshman holiday. Ya Allah tuh. Bang itu istirahat gua istirahat deh kira. Tapi yang mana juga lah. Bahasa
පිටිපස්සට පොඩ බලන්න. ඒන මරාඩු වෙලින් මොකද? හරි. සීතලයි දෙයියනේ. අපි ආවා. අපි ආවා. මේ තමයි බස් එක. නෑ මේ අපේ බස් එක නෙවෙයි. අපි ආවා. හසන්න යනවා. සීතලයි. සෙට්. This is heavy little bit, okay? I can help you. Help you. Driver රජගේ උදව් කරනවා බෑග් එක උඩට දාලා. ඉතින් nice නේද? ඉතින් තමයි අපි යන්නේ. වෙලාව කීයද බා? වෙලාව? ඔය නැගින්. නැගන්. ඉතින් ඉස්සරහ නැගිලා. ඔව්. අපි ඇතුළට ආවා. ඕ මේ තමයි බස් හෝල්ට් එක. Hello. Good evening. Good evening. How are you? Good. Yeah, little bit cold. And your name is Sri Lanka? Yes. Okay. What's your name? Sunil. Sunil. Yeah. Sunil. Yeah. Oh, it's very familiar name in Sri Lanka as well. Okay. Very nice. Yeah. Your name of? My name Anuraj. Yeah. Okay. Good name. Thank you. Welcome, sir. Oh, ඔන්න අපි ආවා. මේක තමයි හොටෙල් එකට එන පාර. මටත් හිතාගන්න බැහැ මොන වගේ හොටෙල් එකකට මම බුක් කරලා තියෙන්නේ කියලා. අපි ගිහලා බලමු. මේක තමයි අපි නවතින්න යන තැන. Oh no. Reception is upstairs. Hi. Good evening. How are you? Good. How are you? I hope you're enjoying the ambience here in Manali. Manali. It's oxygen. Of course. We hope we will be. Yeah. That's Sorry. one entry is One entry? Oh, okay. Thank you so much. and I have shared you the Wi-Fi password and the timing of the property to you over there. Okay. And if you face any difficulty connecting with the staff, you can call the same number. Your room has Any fruits available? Sorry? Foods? Yeah, I have kitchen open for you. Okay. Thank you. I was expecting that you were getting late, so we hope it's later longer today. We have centrally got a heating system in the property, so once you open the tap, first you'll get the cold water. Okay. Like half of bucket or full of bucket will
become cold, but then hot will come continuously. Okay. 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 And That's good. we have a food menu placed in your room. Okay. You can let me know. I'll check and Uh, let you know. I will be having less options now, but we will try our best whatever is possible now. Okay. අනේ කව්. අර බෑග් එක අරගෙන යනවා. උඩට. මේක බර බෑග් එක. ප්‍රෙසින් එක Wi-Fi එක අපිට කිව්වා. Oh, 104 අපේ room එක. Hi, it's okay. Ah, nice. මේක තමයි අපේ room එක. 104. Holy damn. Thanks, man. Okay. Oh. මේ room එක හොඳයි. එන හායි මංජල. දැන් පොඩ්ඩක් නවතිනවා මේ බෑග් ටික බිමින් තියන්න ඕන තමයි. බයි බයි.